ඔයාගේ හිත වැඩ කරන්නේ ඔයාට ඕනේ හැටියටමද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ඔයාගේ තියෙන ඇබ්බැහිම් ඔක්කොම පාලනය කරගන්න මේක උදව්වක් වෙයි. මුලින්ම ඇබ්බැහියක් කියන්නේ මොකක්ද කියලා තේරුම් කරගෙන ඉමු. ඇබ්බැහියක් කියන්නේ යම් දෙයකට තියෙන తాවකාලික ඇලීමක්. ඇලීමක් තමයි ඇබ්බැහියක් කියන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ඇබ්බැහියෙන් බේරෙන්න කියලා. ඔයාගේ ඇබ්බැහිය සමහර වෙලාවට ඒක දුම්වැටියක් වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ ගේම් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ මේ මොබයිල් ෆෝන් එකේ තියෙන. ඉතින් අපි බලමු කොහොමද ඇබ්බැහි වලින් බේරෙන්න කියලා. ඔයා හිතන්න ඔයා ගාව තියෙන ඇබ්බැහිය නිකන් මීපෙනි තෙවරුණු දැලිපියල් ලෙව කනවා වගේ වැඩක් නෙවෙයිද කියලා. ඉතින් මේක තමයි කියන එකම මෝඩකම. ඔයාට ඇබ්බැහි ඒ කියන්නේ ඔයා ඇබ්බැහි වෙලා තියෙන දේ කරන්න ඔයාට ආසාවක් ඇති වුණ වෙලාවට ඔයා හිතන්න ඔයා පොඩි වෙලාවක් ඉවසන්න. එක පාරක් කරලා බලන්න මේක පළවෙනි වැඩේ. එක පාරක් හිතලා බලන්න මම මේක මේ පොඩි වෙලාවකට නවත්තනවා කියන. එන්න ඒ වෙලාවට ඔයාගේ හිතේ ඇති වෙන පොඩි ආශාව සැනකින් නැති වෙලා යන්න ඉඩ කඩ තියෙනවා. ඔයා යම් දෙයකට දරුණු විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා යම් දෙයකට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඔයා ඒක පාලනය කරන්න. ඔයා හිතන්න ඕනේ මේක කරොත් මගේ පවුලට මගේ ජීවිතයට මොකක්ද වෙන හානිය කියලා. ඔයා හිතන්න ඕනේ. දැන් ඔයා සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුරුදු වෙලා ඉන්නවනම් ඔයා මුලින්ම හිතන්න ඕනේ ඔයාගේ ඇඟට මොනවා වේද කියලා. ඔයාගේ ඇඟට මොනවා වේද මේක පාවිච්චි කරලා. ඔයාගේ මනසට මොනවා වේද? ඈ? ඒ වගේම ඔයාගේ පවුලට ඔයාගේ සහෝදර සහෝදරයන්ට ඔයාගේ යාළුවන්ට ඔයාගේ අම්මා තාත්තට මොනවා වේද කියන එක හිතන්න ඕනේ. ඊට පස්සේ ඔයා තේරුම් ගන්න ඕනේ මම මේක අත අරින්න ඕනේ දෙයක් කියලා. ඊට පස්සේ ඔයා බුදුදහම ෆලෝ කරන්න ඕනේ. බුදුදහම ෆලෝ කරද්දී ඔයාට තේරෙනවා මේ తాවකාලික වින්දනය කොහොමද නවත්ත ගන්න ඕන කියලා. ඔයා චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය හතරයි. පළවෙනි එක දුක. දුකට හේතුව, දුක නැති කිරීමේ මාර්ගය, දුක නැති කිරීම. මොකද්ද? ඔයාගේ දුක ඇබ්බැහිවීම. කියන්නේ පොඩි ආශා. ඒක නැති කිරීම හේතුව මොකද්ද? ඔයා යම් දෙයකට කෙටි කාලයක් තුල ඇලිලා ඉන්නවා. මේකට පුරුදු වෙලා යම් දෙයකට කෙටි කාලයක් තුල ඇලිලා ඉන්නවා. ඉතින් මේක තමයි ඇබ්බැහිට හේතුව. ඒකට මාර්ගය තමයි ඔයා වෙනත් දෙයක් ගැන හොයන එක. ඔයාට භාවනා කරන්න පුළුවන්, ඔයාට නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන්, කතාවක් කරන්න පුළුවන්, කතාවකට පුරුදු වෙන්න පුළුවන්, නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්, සින්දුවක් කියන්න පුළුවන්, ගීතයක් ලියන්න පුළුවන්, චිත්‍රයක් අඳින්න පුළුවන්, එක්සර්සයිස් කරන්න පුළුවන්. හොඳයි ඇඟටත් එක්ක. ඉතින් ඒ වගේ දෙයක් කරලා මේක පාලනය කරගන්න පුළුවන්. ඒක තමයි දුක නැති කිරීමේ මාර්ගය. දුක නැති කිරීම. දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කරන්නේ දුක නැති කරන මාර්ගය ෆලෝ කරන්න. ඔයා chart එකක් හදාගන්න. කොලයක මගේ ඇබ්බැහිය. ඇබ්බැහියට හේතුව. ඇබ්බැහි නැති කිරීමේ මාර්ගය. ඊට පස්සේ අර කස්සේ chart එකේ හරි ලකුණ දාලා ඔන්න ඔයා වැඩේ කරගන්න. මම අද තව දෙයක් තමයි ඔයාලට කියන්න ඕනේ. ඔයා මේක ඔයාට ලොකුවට ඔයා ඇබ්බැහි වෙලා ඉන්නවනම් යම් දෙයකට අත් ගන්න බෑ මේක. දිගට එහෙනම් ඔයා ඒක පාලනය කරගන්න. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ ගේම් එකට ඇබ්බැහි ඉන්නවනම් ඔයා ඒ වීඩියෝ චුට්ට අඩු හිතන්න ඔයා ආමි ගේම් එකක් හරි මේකට පුරුදු වෙලා ඉන්නවා කියන්නේ. එතකොට ඔයා ඒක පොඩ්ඩක් වෙන ගේම් එකකට යවන්න. පසල් ඉස්සෙන් ගේම් එකක්, චෙස් ගේම් එකක් වගේ එකක්. ඔයාට ගේම් ගන්න තියෙනවා. නිකන් චෙස් කියන්නේ ගේම් එකක් සෙල්ලමන්නේ. ඒකට පුරුදු වෙන්න. එහෙම පාලනය කරගන්න. ඔන්න මම අද ඔයාලට කියලා දුන්නා. කොහොමද ඇබ්බැහිය පාලනය කරගන්නේ බුදුදහමට අනුව. ඉතින් අද අපි ඉගෙන ගත්තේ ඔයා හොඳට මතක තියාගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔයාලගේ ඇබ්බැහි පාලනය කරගන්න.